මේ බල කොච්චර විතර බලපාන ආයතන ප්‍රමාණයක බලය ඔබතුමාලට ගන්න කියලා මේක සමහරකයි කියනවා මේ අලු බුලට් දානවා කියලා සමහරකයි කියලා පොඩි තැන්වලදී කියනවා. ඒක බුලට් දාලා ඔබතුමාලගේ මේ ආපු ගැටනවත්තට පුළුවන් නේද? මෙහිම දැන් මම හිතන්නේ ගණන් හදලා බැලුවොත් පළාත් පාලන ආයතන ඔක්කොම නගර සභා මහනගර සභා ප්‍රාදේශ සභා 400ක් විතර තියෙනවා රටේ. අපි ඒ සියල්ලටම අපේක්ෂක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව සියල්ලම දිනන්න පුළුවන්. මොකද පහුගිය මහමැතිවරණ ප්‍රතිඵල ගත්තාම මේ හැමතැනක්ම අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ ජයග්‍රහී ප්‍රතිඵලය වෙනස් වෙන තරම් දෙයක් කිසිවක් වෙලා නැහැ. ඒක වැඩි වෙන්න තමයි දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට පහුගිය මහමැතිවරණදී ජනතාව ඡන්ද දෙනකොට ඕන් කිසියම් බලාපොරොත්තුවක් තිබ්බා. අපි ඒ බලාපොරොත්තු ඉටු කරන පටන් ගන්න තියෙන නිසා අපි හිතනවා අලුතෙන් ජනතාවත් අපිට එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම අපේ අරමුණ. අපිට විශ්වාසයක් තියෙනවා දෙන්න පුළුවන් කියලා සියල්ලම. ඉතින් ඔය එක තැන්වල ඔය බුලට් හරි මොනවා හරි જાතිය ආවට මම හිතන්නේ අපි තරම් කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඔය බුලට් කවුද කියලා ජනතාව දන්නවා හොඳටම. පහුගිය කාලෙත් තිස්සම අර සමන්මලි සහෝදරය කිව්වා වගේ මේ සභා ඇත්ත ගත්තොත් හොර ගුවහල් වගේ තිබුණේ ඉතිහාසයේ පුරාම. මේවා කොන්ත්‍රාත්කාරෝ හිටියේ. മന്ത്രിවරු නෙවෙයි අතර හිටියෝ කොන්ත්‍රාත්කාරෝ හිටියේ. හැමදේනම කොන්ත්‍රාත් කරා. කාපට් එකෙන් පාරෙන් ගසා කෑවා. පස් දැම්මත් පාරකට ගසා කෑවා. එහෙම තමයි ඒගොල්ලෝ දීපල හම්බ කරගත්තේ. මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා. සාමාන්‍ය ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක්ට මම හිතන්නේ මාසෙට හම්බ රුපියල් 25000ක් වගේ ගාණක් මාසෙකට. එතකොට දීමනාවක් දෙන්නේ. හැබැයි මාසෙට රුපියල් 25000ක දීමනාවක් ගන්න කෙනා අවුරුදු 4 ඉවර වෙනකොට ඉඩමක් කරන් හෝටලෙකුත් හදා ගන්නවා. නැත්තම් මොකක් ලොකු ආයතනයක් පටන් ගන්නවා. ඒකෙන් පේනවා සභාවේ සල්ලි කොච්චර හොරකම් කරාද කියලා. ඉතින් ඒක වෙනුවට සභාවේ මහජන මුදල් ජනතාව වෙනුවෙන් වියදම් කරන කොන්ත්‍රාත් മന്ത്രിවරු කොන්ත්‍රාත් කරන්නේ නැති පාලනයක් අපි හදන්න ඕන. එතකොට ඔය බුලට් අපිට අදාළ වෙන්නේ නැහැ. ඉස්සමහාරාම ප්‍රාදේශ සභාව දිනලා මොකද ප්‍රාදේශ සභාවක් කරා. නමුත් ඊට පස්සේ පෙරදුනානේ. ඇත්තටම ගත්තොත් මම හිතන්නේ ඒ කාලේ බලයේ තිබ්බේ මහින්ද රාජපක්ෂලට. අපි දෙපාරක් දිනුවා තිස්සමහාරාම ප්‍රාදේශ සභාව. එකපාරක් නෙවෙයි. දෙවෙනි පාර දිනුවේ മന്ത്രിකමක් වැඩි කරලා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂලා කුමන්ත්‍රණය කළා තිස්සමහාරාම ප්‍රාදේශ සභාව අත්හිටෙව්වා. කොමසාරිස් පාලනයකට ගෙනාවා. අවුරුද්දක් විතර කොමසාරිස් පාලනේ තියන් හිටියා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අර උතුරේ යුද්ධය ජයග්‍රහණය කිරීම එක් ඇති වෙච්ච තත්ත්වේ පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට අරන් යනවා. ඡන්දේ දෙන්නලා පෙන්නන්න ඕන කියලා යටි බොරු කියලා රවට්ටලා තමයි ඒ ඡන්දේ ගත්තේ. ඉතින් මම හිතන්නේ දැන් ඒ ඉතිහාසය ඉවරයි. ඒ නිසා තිස්සමහාරාම විතරක් නෙවෙයි රටේ සියලුම පළාත් පාලන ආයතන අනිවාර්යයෙන්ම මාලිමාට දිනන්න පුළුවන්කම තියෙනවා. සමන්තපත්‍ර ආම්ද්‍රෝ යෝජනාවක් කරනවා ඔබතුමාලා පක්ෂේ මන්ත්‍රීවරීතර ප්‍රකාශය සම්බන්ධ මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ අදහස මොකක්ද? මම හිතන්නේ අපිට එවැනි සංවාදයක් හදාගන්න අවශ්‍ය නැහැ. ඉතින් මොකක් හරි සමන්තපත්‍ර ආම්ද්‍රෝ හිතනවා නම් ඒ පැත්තේ කිසිවක් වැරද්දක් සිද්ධ වෙලා නැහැ කියලා. මම හිතන්නේ අපිට ඒ ගැන ලොකු කතාවක් නැහැ. මොකද අපිට තියෙන්නේ මේ වෙලාවේ සමන්තපත්‍ර ස්වාමීන් වහන්සේ එක්ක තව එක්ක ගැටලු නෙවෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. අපේ රටේ පරාජයටපත් වෙච්ච මේ රට විනාශ කරලා පරාජයටපත් වෙච්ච බලවේග ජනතාවට බොරු කියලා නැවත ඔලුව උස්සන්න උත්සාහ කරමින් ඉන්නවා. කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. බලයට ඇවිල්ලා මාස 5ක් යනකොටම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරලා තිබියදීත් ඊට පස්සේ බදු අඩු කරලා තිබියදීත් බඩු මිල අඩු කරලා තිබියදීත් පොගේ කාලේ රනිල් වික්‍රමසිංහලත් එක්ක හිටපු සමහර අය පුරු සමිති අටවගෙන ඒවෙන් වැඩවර්ජන කැඳවලට අපවසරපත් කරන උත්සාහ කරමින් ඉන්නවා. කියන්නේ මේ යන ජනතාවාදී ගමන අනිත් පැත්ත හරවන්න කුමන්ත්‍රණය කරන කණ්ඩායම් ටිකක් ඉන්නවා. මම හිතන්නේ අපිට ජනතාවට ගැටුම් තියෙන ඈත් එක්කෙන් ඒ හරිනවට නම් අපිට සෝමනවාසලත් එක්කෙන් එහෙම සංවාද විවාද නැහැ. බටලන් කොන්සල් වාර්තාවේ විද්‍යාලයේ 108 සමාප්තියේ එක්සත් සටහනේ තියෙනවා ජනතා විමුක්තියෝ ඊට සම්බන්ධ සංවිධානවල සමාජයෙන් සිදු වෙන රසවාදී කොන්සල් අනුමත කරන්නේ නැහැ කියලා. ඔබතුමාලා රනිල් වික්‍රමසිංහට විරුද්ධව විමර්ශනයක් කරනවා නම් ජීවිතේකට විමර්ශනයක් කරනවා සම්බන්ධ. මම හිතන්නේ බටලන්ත කොමිසමේ වාක්‍ය තැන් තැන් වලින් ගත්තම ඔය කාටත් පැටලෙනවා. කොමිසමේ සමස්ත වාර්තාව කියන්නකෝ. ඒ වාර්තාවේ මුල සිට තියෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කරපු ජනතා විමුක්තිය තහනම් කරා අසාධාරණ විදියට. ඒ වාර්තාවේ තියෙනවා. කළු ජූලියට සම්බන්ධයි කියලා තහනම් කරේ. හැබැයි ඒක කිසිවක් ඔප්පු කරේ නැහැ. කිසි කෙනෙක් සම්බන්ධයි කියලා. ඒ වෙනුවට අත්අඩංගුවට ගත්ත ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී. කළු ජූලියට සම්බන්ධව.
ඊට පස්සේ ජනතා විමුක්තිවරණ ඇතුළු පක්ෂවල පවත්වපු තහනම දිගට පවත්වාගෙන ගියා. ජනතා විමුක්තිවරණ තහනම දිගටම පවත්වාගෙන ගියා. ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඒකට මර්ධනකාරීත්වයක් ගෙනාවා. ඒකට ඒ ගෙනා මර්ධනකාරීත්වයට ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල්ට ප්‍රතිචාර දක්වන්න ජනතා විමුක්තිවරණ තිබි ක්‍රමයක් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී රැස්වීම තියන්න බෑ, පෙළපාලි යන්න බෑ, කතා කරන්න බෑ. ඒකට තමයි ඒ ප්‍රතිචාරය වෙනත් විදිහකින් එන්නේ. ඒක තමයි අර ඒක තියෙන ওই වාර්තාව ඇතුලේ. ඒ නිසා අපි කලින්ම කියලා තියෙනවා සිවිල් යුද්ධයක් තිබ්බා. ඒක ඇතුලේ සිදුවිය යුතු නැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ කිසියම් ගැටුමකදී ඒ ගැටුමේ වාක්‍යයෙන් බාර ගන්නකම තියෙන වින්දිතියෝ නෙවෙයි. ඒ ගැටුම තමයි පරිසර හදපු කට්ටිය. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ පරිසරය හැදුවේ. එක්සත් ජාතික පක්ෂ තමයි පක්ෂ තහනම් කරේ. එක්සත් ජාතික පක්ෂ තමයි ජනමත විචාරණ තියලා ලාම්පු කල්කට සෙල්ලම් තියලා ඡන්ද කල් දැම්මේ. එක්සත් ජාතික පක්ෂ තමයි ජනතාව මර්ධනය කරේ. කම්කරු මැරු එක්සත් ජාතික පක්ෂය. මේ දිනේ තහනම් කර එක්සත් ජාතික පක්ෂය ඔක්කොම කරලා. ඒකේ ප්‍රතිඵලය ලෙස ඒකේ පීඩාවටපත් වෙච්ච කෙනාගේ ප්‍රතිචාර ගැන කතා කරන එක මම හිතන සාධාරණ වෙන නිසා අපි බලමු මේ කොමිෂන් සභාවේ වාර්තාව අරගෙන ඒක පරීක්ෂණ කරාම කාටද ඒක ගැන වාක්‍යයන් සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඔබතුමාලා බලයේ ඉන්න ඔබතුමාලාගේ රජයක් තියෙනවා. ඒකට මේ සම්බන්ධව තීරණ ගන්නවා නම් වික්‍රමසිංහ මහත්තයා තීරණ ගන්නවා නම් ඔබතුමාලාගේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව විමර්ශනය කරනවා කියන එක තමයි ප්‍රශ්නේ. කාගෙන සිද්ධුනේ කියන එක නේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සිදුවීම් සම්බන්ධව විමර්ශන කරන්න ඕන. ජනතා විමුක්තිය පෙරමුණ කොහෙවත් තැනක වද කඳුරු පවත්වාගෙන කියලා නැහැ නේ. වද කඳුරු පවත්වාගෙන ගියේ ඒගොල්ලෝ. වදයට ලක්ුණේ අපි. හැංගිලා ඉන්නුනේ අපිට. ඉරගෙවලට ගියේ අපි. මරුම් කෑවේ අපි. ඒගොල්ලෝ තමයි ජනතා විමුක්ති පෙරමුණේ පිටින් යන්න විරුද්ධවාදීන් ඝාතනය කළේ. ඒවත් තියෙනවා. ඒවත් වෙන්නේ කියලා නිසා මේ සම්බන්ධයෙන් මේ මුළු ඉතිහාස සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු තියෙනවා. අපි ඇවිල්ලා මාස 5යින් අපිට ඉස්සෙල්ලාම කරන්න ඕන කම තියෙන ජනතාවගේ කුසගෙන නිවන එක, වැඩි චාර්තිය ගොඩ ගන්න එක. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඊට පස්සේ මම හිතන්නේ අපි මේ රටේ පෞද්ගලික කාලේ වෙච්ච සියලුම අපරාධ සම්බන්ධ පරීක්ෂණ කරන්න ඕන. ඒ කාලේ විතරක් නෙවෙයි මෑත කාලේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩින් ඝාතනය, මාධ්‍ය විදිහට පහර දීම, පැහැරගෙන යාම, මාධ්‍ය ආතන ගිනි තිබීම ඒවත් හොයන්න ඕන. ඉතින් අපි කරනවා දැන් මේ වෙලාවේ බටලන්ත කොමිෂන් වාර්තාව සම්බන්ධ ප්‍රශ්න මතුවලා දෙනවා. වාර්තාවක් තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ කොහොම එකක් පාර්ලිමේන්තුවට දාලා නැහැ කියලා. ඉතින් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ඒක සභාගත කරා. දැන් ඒක පදනම් කරගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නීති අංශයෙන් කරා. ඒතකොට ජනතාව බලාපොරොත්තු වෙන ඔබතුමාලාගේ කුංචියන්දී කරන ක්‍රියාවන් ගැන අවධානය යොමුන ජනතාව ප්‍රචාරය දක්වන්න. මම හිතන්නේ අපේ රටේ ජනතාව පුංචි ඡන්ද නෙවෙයි මහා ඡන්දෙත් දැක්ක අපි කොහොමද කියලා. මම හිතන්නේ අපේ රටේ ජනතාව සහ ඔබ කවුරුත් අමතක කරන්න එපා. අපේ රටේ මුළු ඉතිහාසයේම ඡන්ද ඉතිහාසයේම තිබ්බ සාමකාමී සාධාරණ මැතිවරණ තමයි පහුගිය මහා මැතිවරණ. කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ධ වුණේ නැහැ. ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරේ නැහැ. ඔබ හිතන්නේ ජනාධිපතිතුමා ඉවර වෙලා කාටද කරදරයක් සිද්ධ වුනේ? ජනාධිපතිතුමා අවසන් වෙලා අපි කෝ රතිඤ්ඤ පත්තු කරන්නවත් එපා කියලා. අපි රතිඤ්ඤ පත්තු කරේ නැහැ. අපි පෙළපාලි ගියේ නැහැ. අපි ඔප්පු කරලා පෙන්නුවා මැතිවරණ කියලා කියන්නේ අනිකාට හිරිහැර කරන එකක් නෙවෙයි ජනවරමක් අරගෙන රට හදන පටන් ගන්න එක. ඊට පස්සේ අපිට බලයේ තියෙද්දි මහා මැතිවරණයක් කරා අපි. මහා මැතිවරණ තුල කාටවත් කරදරයක් සිද්ධ වුණේ නැහැ. කාර්යාලය කැඩුවේ නැහැ. ගෙවල් වලට ගහන්න ගියේ නැහැ. ඉතින් අපි ඔප්පු කරලා තියෙනවා අපි කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ දේශපාලන සංස්කෘතියම අපි මම හිතන බිම් මට්ටමේ මේකෙත් තියෙනවා. ඉතින් අපි අභියෝග කරන්නේ පුළුවන් නම් ඒගොල්ලන්ටත් ඒක කරන්න කියලා. දැනුත් මේ විපක්ෂයට වැටලා ඉන්න කණ්ඩායමට සදාචාරයක් නැහැ. බොරු කියනවා, උදේට කෑ ගහනවා, බොරුවට කෑ ගහනවා, ප්‍රතිපත්තියකට වැඩක් කරන්නේ නැහැ නේ. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලන්ගේ කෑ ගිල්ල අපට වැඩක් නැහැ. අපි හිතනවා මේ පුංචි ඡන්දෙන් ඒගොල්ලන්ට නැවත වතාවක් ඒගොල්ලෝ අයිති කොතනද කියන සම්බන්ධ පිළිතුරක් දෙයි කියලා. ඒකවල සමන්තපත්‍රාම්ලෝ පිළිමත් කරනවා පුළුවන් නම් පාර්ලිමේන්තුවේ නීතියක් හදලා මේ බොරු කියන එක ගැන හදන්න නීතියක් කරන්න කියලා ඒක දේවල් කරන්නේ නැහැ කියන කාරණාව මතක් කරනවා. ඇත්තටම අපි හිතන්නේ නීති හදන්න ඕන. නීති හදන්න බොරු කියන එක නවත්තන්න ඕන. නිකන්නේ පාර්ලිමේන්තුවේ බොරු කියන එක නවත්තන්න ඕන. එළිය රැස්වීම් වල බොරු කියන එක නවත්තන්න ඕන. සමාජ මාධ්‍යස්සේ බොරු කියන එක නවත්තන්න ඕන. බොරු නම් වලින් ඉඳගෙන සමාජ මාධ්‍යස්සේ මඩ ගන්න එක නවත්තන්න අඩ ගොඩක් තියෙනවා කරන්න. හැබැයි ඔක්කොම කරන්න කම තියෙන මිනිස්සුන්ට කතා කරන්න තියෙන දහස හිරියර කරන්න නැති වෙන. මිනිස්සුන්ගේ භාෂණ නිදහස ආරක්ෂා කරමින්, මිනිස්සුන්ට අදහස් පළ කිරීමේ නිදහස ආරක්ෂා කරමින්, මිනිස්සුන්ට තමන් කැමති මතයක් දැරීමේ නිදහස ආරක්ෂා කරමින්, එහෙත් බොරු කියන එක නවත්තන්න මම හිතන්නේ අපිට ඉස්සරහට කටයුතු කරන්න. ඒ දැනුත් නීති තියෙනවා, මුත් ඒවා ප්‍රමාණවත් නැහැ කියලා අපි කාටත් තේරෙනවනේ. ඒ සම්බන්ධ ආණ්ඩුව ඉස්සරහට කටයුතු කරා. ඔව් මේ දොස්තර නෝනව අනුරාධපුරේ දූෂණය වෙච්ච ඇයව පෙන්නුවේ නැහැ.
නමුත් අර සමාජ මාධ්‍යයේ අර මේ මිනිස්සුව වෙන්නවා. ඒ දූෂණය කළා කියන මිනිස්සුව. මිනිස්සුව පොලිසියෙන් ගහලා නැගිටලා ඉන්නවනේ බැරි විදිහට තමයි අපි දැක්ක උසාවියේ ඉන්නවා. ඒ වගේම දේශබන්දු දෙන්න බත් යව බින්දුවේ නැහැ. නමුත් මෙතන වෙලා තියෙන්නේ අර මේක නිර්ප්‍රභු ආණ්ඩුවක් නේ. අපි විශ්වාස කරනවා ඒක. මොකද ඒක කඩාකප්පල්කාරී කරන්න පොලිසිය කුමන්ත්‍රණ කරනවාද කියලා. මොකද එවැනි පාරදීමක් කළා. ඔව් උදමාර්ගයේ පවා දාලා දෙනවා හොස්පිටල් වල දැම්මේ කියලා කියන්නේ. ඒ වගේම තව පොලිස් අත්අඩංගුවට මට්ටක් පොලිස් දෙන්නේ අත්අඩංගුවටපත් වෙලා උන්ව ඝාතනය කරා. මෙවැනි දේවල් සිද්ධ වෙන්න බෑ. මේ නිර්ප්‍රභු ආණ්ඩුවේ. ඉතින් ප්‍රභූන් ආරක්ෂා කරන්න නැති කියන තම සතුටු වෙනවා. නමුත් මේ වෙලාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි තර්ජනයක් තියෙනවා. ඒක මේ රටට ගැලපෙන්නේ නැහැ. තන පිළිතැබීම් මිනිමරින් සිදු වෙනවා. අන්න ඒකට ලොකු විසඳුමක් ගන්න ඕන සහෝදරයෙක් කියලා මම මතක් කරන්නේ. අපි හොඳට බැලුවොත් ඇත්ත අතීතයේ සිද්ධ වුණා දැනුත් වෙනවා සමහර තැන්වල ඔය පිළිතැබීම් ඝාතන සිද්ධ වෙනවා. ඒවා ජාතික ආරක්ෂාවට තරජන ප්‍රශ්න නෙවෙයි. මොකද අපේ රටේ සමහර වචන පාවිච්චි වෙන්නේ නැහැ හරි අර්ථයෙන්. ජාතික ආරක්ෂාව කියන වෙන ප්‍රශ්නයක්. ජාතියට ප්‍රශ්නයක් ආවා. මේ තියෙන්නේ පාතාල කල්ලි විරුද්ධවාදීන් අතර ගැටුම් නිසා සිදුවෙන ඝාතන. ඒකට නිසා ඒක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක නතර කරන්න ආණ්ඩුවක් ඇටියට. අපි හිතන්නේ පොලිසිය ආණ්ඩුරුද්ධ කුමන්ත්‍රණයක් කරනවා කියලා. නමුත් අපි දන්නවා මේ තියෙන්නේ අවුරුදු 40-50 තිස්සේ රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාගේ කාලේ හැදිච්ච පොලිසියක්. ඉතින් ඒ නිසා ඒක ඇතුලේ තියෙන සංස්කෘතිය ටිකක් වෙනස්. එක රැයෙන් එක වෙනස් වෙන්නේ නැහැ. මම හිතන්නේ පොලිස් පදියා වෙලම ඔබට පේනවා අපේ රටේ පොලිසිය තිබුණේ කොතනද කියලා. පොලිස් ප්‍රතිවරයාගේ දැන් ඔය අතනක ඉන්න පොලිස් ප්‍රතිවරයාගේ ගෙදරින් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් 1000කට වැඩි ප්‍රමාණයක් අල්ල ගන්නකොට පේන්න පුළුවන්කම තියෙන පොලිස් ප්‍රති කියන්නේ මොකද්ද බාර එකක් අයිතිකාරයෙක්ද කියලා. ඉතින් එහෙම ආයතන තියෙනවා අපේ රටේ. ඉතින් මාළේමමේ ආණ්ඩුව නිර්පභු ආණ්ඩුවක් ඒක ඇත්ත. ජනතාවාදී ආණ්ඩුවක් මහජන ආණ්ඩුවක් ඒක. එතකොට අපිට දේවල් කරන්නලා තියෙන පවතින නීතියත් එක්කෙන් ක්‍රමානුකූලව අපි අපේ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ අපි කලබල වෙන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් අපි යන ගමන බාධා කරගන්නෙත් නැතුව මේ සියලු දේවල් කළමනාකරන යන්න පුළුවන් කියලා අපි මේ කාලේ පෙන්නලා තියෙනවා. ඡන්දේ පැත්තක නේද? ඉතින් අපිට ආපහු අවසන් කරන් තියෙන එකත් මේ ඡන්දේ හරි වැදගත් එකක් තියෙන මේකට. ඒ නිසා අපි ඡන්දේ ජයග්‍රහණය කරගන්නේ. අපි කොහොමත් මේ සැරේ අපේ තේමාව දාගත්තේ අපි ජය නියතයි ගම අපටයි කියලා. ජය නියතයි ගම අපිට තියෙන්න ඕන. ඒකත් එක්ක අපි ඡන්ද ව්‍යාපාරට එනවා. තාම සාර්ථක ඡන්ද ව්‍යාපාරයක් කරලා ජයග්‍රහණයකින් අපි ලෑස්ති. ඒ නිසා අපි ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා මේ රට වෙනස් කරන ජයග්‍රහණයේ කොටස්කාරයෙක් වෙලා බිම්මට්ටමේ කොටස්කාරයෙක් වෙන්න මේ පළාත් පාලන සියල්ලම මාළිමාවේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ලබා දෙන එක. බොහොම ස්තුතියි.